Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ N4 ව්‍යාකරණ පාඩම් මාලාවේ 13 වන කොටස. මේ කොටසින් අපි N4 විභාග මට්ටමට අවශ්‍ය ක්‍රියාපද වර්ගයක් වන දිදෝෂි සහ තදෝෂි පිළිබඳව ඉගෙන ගමු. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් Welcome Japan අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. අපි මේ වන විටත් ඉගෙනගෙන තියෙන ක්‍රියාපද වලින් බොහෝමයක් තදෝෂ කියන වර්ගයේ ක්‍රියාපද. තදෝෂ කියන්නේ සිතා මතා කරන ක්‍රියාවලට. කනවා, බොනවා, යනවා, එනවා වගේ අපි හිතලා කරන ක්‍රියාවන් වලට තමයි තදෝෂ කියලා කියන්නේ. තදෝෂ ක්‍රියාපදයක් සහිතව වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි ඕනිපාතය භාවිතා කරනවා. N4 වලදී අපිට ජිදෝෂ කියන වර්ගයේ ක්‍රියාපද ගැන ඉගෙන ගන්න තියෙනවා. ජිදෝෂ කියලා කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවලට. ඒ කියන්නේ කරපු කෙනෙක් නැතිව වුණත් අපිට ප්‍රතිඵලයක් දක්නට ලැබෙන ක්‍රියාවන් පිළිබඳව. පේනවා, ඇහෙනවා, වැහෙනවා, කැඩෙනවා වගේ ඉබේ සිදුවන ක්‍රියාවන් වලට තමයි ජිදෝෂ කියලා කියන්නේ. ජිදෝෂ ක්‍රියාපදයක් සහිත වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි ගා නිපාතය භාවිතා කරනවා. මේ වීඩියෝවෙන් අපි බහුලව භාවිතා වන ජිදෝෂි 40ක් සහ ඒ සමගම භාවිතා වන තදෝෂි 40ක් පිළිබඳව ඉගෙන ගමු. අද දවසේ කතා කරන පළවෙනි ජිදෝෂි ක්‍රියාපදය අකිමස්. අකිමස් ඇරෙනවා. දොආගා අකිමස් දොර ඇරෙනවා. ඒ සමගම යෙදෙන තදෝෂි ක්‍රියාපදය තමයි අකේමස්. අකේමස් අරිනවා. දොආ ඕ අකේමස් දොර අරිනවා. දෙවැනි එක ශිමාරි මස්. ශිමාරි මස් වැහෙනවා. දොආගා ශිමාරි මස් දොර වැහෙනවා. තදෝෂ ක්‍රියාපදය ශිමේ මස්. ශිමේ මස් වහනවා. දොආෝ ශිමේ මස් දොර වහනවා. තුන්වන ජිදෝෂ ක්‍රියාපදය දෙමස්. දෙමස් පිට වෙනවා. ඉනුගා දෙමස් බල්ලා පිට වෙනවා. තදෝෂ ක්‍රියාපදය දශිමස්. දශිමස් පිටතට දානවා. ඉනු ඕ දශිමස් බල්ලා පිටතට දානවා. හතරවෙනි ජිදෝෂ ක්‍රියාපදය උගෝකීමස්. උගෝකීමස් චලනය වෙනවා. මිමිගා උගෝකීමස් කන චලනය වෙනවා. එහෙම නැත්නම් සෙලවෙනවා. තදෝෂ ක්‍රියාපදය උගෝකාශීමස්. උගෝකාශීමස් චලනය කරනවා. මිමියෝ උගෝකාශීමස් කන චලනය කරනවා. එහෙම නැත්නම් සොලවනවා. පස්වෙනි ජිදෝෂ ක්‍රියාපදය තොමාරිමස්. තොමාරිමස් නවතිනවා. කුරුමගා තොමාරිමස් වාහනය නවතිනවා. තදෝෂිය තොමේමස්. තොමේමස් නවත්වනවා. කුරුමා ඕ තොමේමස් වාහනය නවත්වනවා. හයවෙනි ජිදෝෂ ක්‍රියාපදය සුකීමස්. සුකීමස් ඔන් වෙනවා. දෙන්කිගා සුකීමස් ලයිට් ඔන් වෙනවා. තදෝෂ ක්‍රියාපදය සුකේමස්. සුකේමස් ඔන් කරනවා. දෙන්කියෝ සුකේමස් ලයිට් ඔන් කරනවා. හත්වෙනි ජිදෝෂ ක්‍රියාපදය කියේමස්. කියේමස් ඕෆ් වෙනවා. දෙන්කිගා කියේමස් ලයිට් ඕෆ් වෙනවා. තදෝෂ ක්‍රියාපදය කෙෂීමස්. කෙෂීමස් ඕෆ් කරනවා. දෙන්කියෝ කෙෂීමස් ලයිට් ඕෆ් කරනවා. අටවෙනි ජිදෝෂ ක්‍රියාපදය
කවරිමස් කවරිමස් වෙනස් වෙනවා. යොතෙයිගා කවරිමස් සැලැස්ම වෙනස් වෙනවා. තදෝෂ ක්‍රියාපදය කයෙමස් කයෙමස් වෙනස් කරනවා. යොතෙයි ඕ කයෙමස් සැලැස්ම වෙනස් කරනවා. 9 වෙනි ජිදෝෂ ක්‍රියාපදය නවෝරිමස් නවෝරිමස් සනීප වෙනවා. බියෝකිගා නවෝරිමස් අසනීපය සනීප වෙනවා. තදෝෂ ක්‍රියාපදය නවෝෂිමස් නවෝෂිමස් සනීප කරනවා. බියෝකි ඕ නවෝෂිමස් අසනීපය සනීප කරනවා. 10 වන ජිදෝෂ ක්‍රියාපදය හජිමරිමස් හජිමරිමස් ආරම්භ වෙනවා. ජුකියෝගා හජිමරිමස් පාඩම ආරම්භ වෙනවා. තදෝෂ ක්‍රියාපදය හජිමෙමස් හජිමෙමස් ආරම්භ කරනවා. ජුගියෝ ඕ හජිමෙමස් පාඩම ආරම්භ කරනවා. 11 වන ජිදෝෂ ක්‍රියාපදය ඔචිමස් ඔචිමස් වැටෙනවා. පෙන්ගා ඔචිමස් පෑන වැටෙනවා. තදෝෂ ක්‍රියාපදය ඔතොෂිමස් ඔතොෂිමස් වට්ටනවා. පෙන් ඕ ඔතොෂිමස් පෑන වට්ටනවා. 12 වන ජිදෝෂ ක්‍රියාපදය කිකොයෙමස් කිකොයෙමස් ඇහෙනවා. ඔන්ගකුගා කිකොයෙමස් සංගීතය ඇහෙනවා. තදෝෂ ක්‍රියාපදය කිකිමස් කිකිමස් අහනවා. ඔන්ගකු ඕ කිකිමස් සංගීතය අහනවා. 13 වන ජිදෝෂ ක්‍රියාපදය මියෙමස් මියෙමස් පේනවා. යමාගා මියෙමස් කන්ද පේනවා. තදෝෂ ක්‍රියාපදය මිමස් මිමස් බලනවා. යමා ඕ මිමස් කන්ද බලනවා. 14 වන ජිදෝෂ ක්‍රියාපදය නකුනරිමස් නකුනරිමස් නැති වෙනවා. සයිෆුගා නකුනරිමස් මුදල් පසුම්බිය නැති වෙනවා. තදෝෂ ක්‍රියාපදය නකුෂිමස් නකුෂිමස් නැති කරනවා. සයිෆු ඕ නකුෂිමස් මුදල් පසුම්බිය නැති කරනවා. 15 වන ජිදෝෂ ක්‍රියාපදය මිත්සුකරිමස් මිත්සුකරිමස් හම්බ වෙනවා. සයිෆුගා මිත්සුකරිමස් මුදල් පසුම්බිය හම්බ වෙනවා. තදෝෂ ක්‍රියාපදය මිත්සුකේමස් මිත්සුකේමස් සොයනවා. සයිෆුෝ මිත්සුකේමස් මුදල් පසුම්බිය සොයනවා. 16 වන ජිදෝෂ ක්‍රියාපදය කිමාරිමස් කිමාරිමස් තීරණය වෙනවා. යොතෙයිගා කිමාරිමස් සැලසුම තීරණය වෙනවා. තදෝෂ ක්‍රියාපදය කිමේමස් කිමේමස් තීරණය කරනවා. යොතෙයියෝ කිමේමස් සැලසුම තීරණය කරනවා. 17 වෙනි ජිදෝෂ ක්‍රියාපදය හයිරිමස් හයිරිමස් ඇතුල් වෙනවා. කසේගා හයිරිමස් සුළඟ ඇතුල් වෙනවා. තදෝෂ ක්‍රියාපදය ඉරේමස් ඉරේමස් ඇතුල් කරනවා. කසේ ඕ ඉරේමස් සුළඟ ඇතුල් කරනවා. 18 වෙනි ජිදෝෂ ක්‍රියාපදය කොවාරේමස් කොවාරේමස් කැඩෙනවා. කමෙරගා කොවාරේමස් කැමරාව කැඩෙනවා. තදෝෂ ක්‍රියාපදය කොවාශිමස් කොවාශිමස් කඩනවා. කමෙරා ඕ කොවාශිමස් කැමරාව කඩනවා. 19 වෙනි ජිදෝෂ ක්‍රියාපදය නවෝරිමස් නවෝරිමස් අලුත් වැඩියා වෙනවා.
තදෝෂ ක්‍රියාපදය නවෝෂිමස්. නවෝෂිමස් අලුත් වැඩියා කරනවා. පසුකොන් ඕ නවෝෂිමස් පරිගණකයේ අලුත් වැඩියා කරනවා. 20 වෙනි ජිදෝෂ ක්‍රියාපදය අගරිමස්. අගරිමස් වැඩි වෙනවා. නිදන්ගා අගරිමස් මිල වැඩි වෙනවා. තදෝෂ ක්‍රියාපදය අගේමස්. අගේමස් වැඩි කරනවා. නිදන් ඕ අගේමස් මිල වැඩි කරනවා. 21 වෙනි ජිදෝෂ ක්‍රියාපදය සගාරිමස්. සගාරිමස් අඩු වෙනවා. නිදන්ගා සගාරිමස් මිල අඩු වෙනවා. තදෝෂ ක්‍රියාපදය සගේමස්. සගේමස් අඩු කරනවා. නිදන් ඕ සගේමස් මිල අඩු කරනවා. 22 වෙනි ජිදෝෂ ක්‍රියාපදය මවාරිමස්. මවාරිමස් කැරකෙනවා. තේබරුගා මවාරිමස් මේසය කැරකෙනවා. තදෝෂ ක්‍රියාපදය මවශිමස්. මවශිමස් කරකවනවා. තේබරු ඕ මවශිමස් මේසය කරකවනවා. 23 වෙනි ජිදෝෂ ක්‍රියාපදය අත්සුමාරිමස්. අත්සුමාරිමස් එකතු වෙනවා. හිතෝගා අත්සුමාරිමස් මිනිසුන් එකතු වෙනවා. තදෝෂ ක්‍රියාපදය අත්සුමේමස්. අත්සුමේමස් එකතු කරනවා. හිතෝ ඕ අත්සුමේමස් මිනිසුන් එකතු කරනවා. 24 වන ජිදෝෂ ක්‍රියාපදය නරාබිමස්. නරාබිමස් පෝලිම් වෙනවා. හිතෝගා නරාබිමස් මිනිසුන් පෝලිම් වෙනවා. තදෝෂ ක්‍රියාපදය නරාබේමස්. නරාබේමස් පෝලිම් කරනවා. හිතෝ ඕ නරාබේමස් මිනිසුන් පෝලිම් කරනවා. 25 වෙනි ජිදෝෂ ක්‍රියාපදය කොබෝරේමස්. කොබෝරේමස් හැලෙනවා. කෝහීගා කොබෝරේමස් කෝපි හැලෙනවා. තදෝෂ ක්‍රියාපදය කොබෝෂිමස්. කොබෝෂිමස් හලනවා. කෝහී ඕ කොබෝෂිමස් කෝපි හලනවා. 26 වෙනි ජිදෝෂ ක්‍රියාපදය වරේමස්. වරේමස් බිඳෙනවා. තමගෝගා වරේමස් බිත්තර බිඳෙනවා. තදෝෂ ක්‍රියාපදය වරිමස්. වරිමස් බිඳිනවා. තමගෝ ඕ වරිමස් බිත්තර බිඳිනවා. 27 වෙනි ජිදෝෂ ක්‍රියාපදය කිරේමස්. කිරේමස් කැපෙනවා. රෝපුවෝ කිරේමස් කඹය කැපෙනවා. තදෝෂ ක්‍රියාපදය කිරිමස්. කිරිමස් කපනවා. රෝපුවෝ කිරිමස් කඹය කපනවා. 28 වන ජිදෝෂ ක්‍රියාපදය මොයේමස්. මොයේමස් පිච්චෙනවා. ගොමිගා මොයේමස් කුණු පිච්චෙනවා. තදෝෂ ක්‍රියාපදය මොයාශිමස්. මොයාශිමස් පුච්චෙනවා. ගොමි ඕ මොයාශිමස් කුණු පුච්චෙනවා. 29 වෙනි ජිදෝෂ ක්‍රියාපදය උරේමස්. උරේමස් විකිනෙනවා. බීරුගා උරේමස් බියර් විකිනෙනවා. තදෝෂ ක්‍රියාපදය උරිමස්. උරිමස් විකුණනවා. බීරු ඕ උරිමස් බියර් විකුණනවා. 30 වන ජිදෝෂ ක්‍රියාපදය යබුරේමස්. යබුරේමස් ඉරෙනවා. කමිගා යබුරේමස් කඩදාසියේ ඉරෙනවා. තදෝෂ ක්‍රියාපදය යබුරිමස්. යබුරිමස් ඉරනවා. කමි ඕ යබුරිමස් කඩදාසියේ ඉරනවා. 31 වෙනි ජිදෝෂ ක්‍රියාපදය කවකිමස්. කවකිමස්
වේලෙනවා. කමිගා කවකිමස් කොණ්ඩය වේලෙනවා. තදෝෂි ක්‍රියාපදය කවකශිමස් කවකශිමස් වේලනවා. කමි ඕ කවකශිමස් කොණ්ඩය වේලනවා. 32 වන ජිදෝෂි ක්‍රියාපදය හියේමස් හියේමස් සීතල වෙනවා. කරදගා හියේමස් ඇඟ සීතල වෙනවා. තදෝෂි ක්‍රියාපදය හියශිමස් හියශිමස් සීතල කරනවා. කරදා ඕ හියශිමස් ඇඟ සීතල කරනවා. 33 වන ජිදෝෂි ක්‍රියාපදය අතතමරිමස් අතතමරිමස් උණුසුම් වෙනවා. කරදගා අතතමරිමස් ඇඟ උණුසුම් වෙනවා. තදෝෂි ක්‍රියාපදය අතතමෙමස් අතතමෙමස් උණුසුම් කරනවා. කරදා ඕ අතතමෙමස් ඇඟ උණුසුම් කරනවා. 34 වන ජිදෝෂි ක්‍රියාපදය සමෙමස් සමෙමස් සිසිල් වෙනවා. සුප්පු ගා සමෙමස් සුප් එක සිසිල් වෙනවා. තදෝෂි ක්‍රියාපදය සමශිමස් සමශිමස් සිසිල් කරනවා. සූපු ඕ සමශිමස් සුප් එක සිසිල් කරනවා. 35 වෙනි ජිදෝෂි ක්‍රියාපදය යොගොරෙමස් යොගොරෙමස් අපිරිසිදු වෙනවා. ෆුකුගා යොගොරෙමස් ඇඳුම අපිරිසිදු වෙනවා. තදෝෂි ක්‍රියාපදය යොගොෂිමස් යොගොෂිමස් අපිරිසිදු කරනවා. ෆුකු ඕ යොගොෂිමස් ඇඳුම අපිරිසිදු කරනවා. 36 වන ජිදෝෂි ක්‍රියාපදය ඔකිමස් ඔකිමස් ඇහැරෙනවා. කොදුමොගා ඔකිමස් ළමයා ඇහැරෙනවා. තදෝෂි ක්‍රියාපදය ඔකොෂිමස් ඔකොෂිමස් ඇහැරවනවා. කොදුමො ඕ ඔකොෂිමස් ළමයා ඇහැරවනවා. 37 වන ජිදෝෂි ක්‍රියාපදය නුගෙමස් නුගෙමස් ගැලවෙනවා. කුත්සුගා නුගෙමස් සපත්තුව ගැලවෙනවා. තදෝෂි ක්‍රියාපදය නුගිමස් නුගිමස් ගලවනවා. කුත්සු ඕ නුගිමස් සපත්තුව ගලවනවා. 38 වන ජිදෝෂි ක්‍රියාපදය නෙමස් නෙමස් නිදියනවා. කොදොමොගා නෙමස් ළමයා නිදියනවා. තදෝෂි ක්‍රියාපදය නෙකසෙමස් නෙකසෙමස් නිදි කරවනවා. කොදොමොගා නෙකසෙමස් ළමයා නිදි කරවනවා. 39 වන ජිදෝෂි ක්‍රියාපදය උමරෙමස් උමරෙමස් ඉපදෙනවා. අකචංගා උමරෙමස් ලදරුවා ඉපදෙනවා. තදෝෂි ක්‍රියාපදය උමීමස් උමීමස් උපදවනවා. අකචං ඕ උමීමස් ලදරුවා උපදවනවා. අවසාන ජිදෝෂි ක්‍රියාපදය නුරෙමස් නුරෙමස් තෙත් වෙනවා. තේගා නුරෙමස් අත තෙත් වෙනවා. තදෝෂි ක්‍රියාපදය නුරශිමස් නුරශිමස් තෙත් කරනවා. තේ ඕ නුරශිමස් අත තෙත් කරනවා. අද පාඩමෙන් අපි ජිදෝෂි එහෙම නැත්නම් ඉබේ සිදුවන ක්‍රියා පද 40ක් සහ ඊට අදාළ තදෝෂි සිතාමතා කරන ක්‍රියා 40ක් ඉගෙන ගත්තා. ජිදෝෂියක් කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවක්. ඒ කියන්නේ කරපු කෙනෙක් නැති වුණත් ක්‍රියාවක් වෙලා තියෙනවා. මේ සඳහා අපි ගානිපාතය භාවිතා කරා. තදෝෂියකදී අපි හිතාමතා කරන ක්‍රියාවන් තමයි තියෙන්නේ. ඒකට අපි ඕනිපාතය භාවිතා කරා. මේ නිපාත දෙක හොඳින් මතක තියාගන්න ඕනේ. විභාගෙදී මේ නිපාත සම්බන්ධව ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාපද හැදෙන රටාවක් නැහැ. මේ ක්‍රියාපද පාඩම් කරලා තමයි මතක තියාගන්න ඕනේ.
අද වීඩියෝවෙන් අපි ජිදෝෂි සහ තදෝෂි ක්‍රියාපද ඉගෙන ගත්තා. මං හිතනවා අද පාඩම ඔයාලට තේරෙන්න ඇති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ පාඩම ඉක්මනින්ම අරන් එන්නම්. එතකන් අද ඉගෙනගත්ත පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.